අද වීඩියෝෙන් කතා කරන්නේ iOS 27 අලුත්ම අප්ඩේට් එක ගැන. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මේ පාර iOS 27 එක ප්‍රධාන වශයෙන් ඉම්ප්‍රූව්මන්ට් තුනක් කරලා තියෙනවා. එක software improvement, දෙක performance improvement. ඊළඟ ලොකුම එක AI improvement. software improvement පැත්තට ඔයාලට ආවට පස්සේ පුළුවන් මේ little glass effect එක ඔයාලට අඩු වැඩි කරන්න පුළුවන්. මේක iPhone 11 series එකේ ඉඳන් 17 series ඊට පස්සේ performance improvement පැත්තට ආවට පස්සේ ඒ වගේම අපි 30ක් කලින් වඩා ස්පීඩ් කරලා තියෙන ඒ වගේම AirDrop එක 80කින් වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ overall ස්පීඩ් එක සෑහෙන වැඩි කරලා තියෙනවා කියලා පේනවා. අවසානයේ AI information පැත්තට අපි යමු. මේ පාරේ Apple information power up වෙන්නේ Google Gemini AI app වලින්. ඒ වෙනකොට personalized විදියට response දෙන්න ඔයාලට හැකියාව තියෙනවා. පුළුවන් වෙලා තියෙනවා. ඔයා ස්ක්‍රීන් එකේ පෙන්වන දෙයක් ඔයාට මොකද්ද කියලා ඒක සඳහන් කරන්න Siriට අවස්ථාව ලැබිලා තියෙනවා. අපිට Siri app එකක් දීලා තියෙන අලුතෙන්. ඊට පස්සේ අපිට පුළුවන් AI වලින් අපිට ෆොටෝ එඩිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ image eraser එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ වගේම resize කරන්නත් පුළුවන්. හොඳම එක තමයි මේක reframe කරන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒකෙන් ඔයා ගත්ත ෆොටෝ එක පුළුවන් ඔයා ෆොටෝ එක ගත්ත ඇන්ගල් එක වෙනස් කරන්න. يعني ඒක සම්පූර්ණයෙන් මේ වෙලේ පාවිච්චි කරලා වෙනස් කරන්න. මේ තමයි ගොඩාක් AI feature මේකට ඉම්ප්‍රූව්මන්ට් කරලා තියෙනවා. කොහොමද අද කියන වීඩියෝ එක. වීඩියෝ එකට දැම්ම තමයි වීඩියෝ like එකක් කරගෙන YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එතනත් මේ වගේ education වීඩියෝ එකක් සාකච්ඡා YouTube channel එක හැම. පරිස්සමෙන් ඉන්න මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.